හායි කොහමද? අද මම බබාගේ රෑ කෑමට උප්පුමා හදන්න යන්නේ. මේක නම් බබා විතරක් නෙමෙයි මමත් කන්න ආසම කෑමක්. ඉතින් මේකටම ලුණු ගම්මිරිස් ටිකක් වැඩිපුර දාලා ගත්තාම අපිටත් හදා ගන්න පුළුවන් රස කෑමක් මේ. එහෙනම් වැඩි කතා නැතුව අපි බලමු මේක හදාගන්නේ කොහොමද කියලා. ඉස්සල්ලාම අපි රුලන් ටිකක් අරගෙන ඒක බැදගෙනීමු. රුලන් වල පාට වෙනස් වීගෙන එන තරමට බැදුනහම හොඳටම ඇති. මෙන්න මේක තමයි හරි ගාන. ඊට පස්සේ ඒක පැත්තකින් තියලා ඇතිලියක් ලිපේ තියාගෙන ඒකට බටර් හරි පොල් තෙල් ටිකක් හරි දාගන්න. ඊට පස්සේ ඒකට බිත්තර, මස්, මාළු, ඉස්සෝ වගේ කැමති දෙයක් එකතු කරගන්න පුළුවන්. මම අද ඉස්සෝ එකතු කරගන්නවා. ඊට පස්සේ මම ඒකට මේ වගේ කපාගෙන එළවලු, ලුණු, සුදු ලුණු, කරපිංචා වගේම මම ගෙදර හදාගත්ත බබාගේ 3-5 එකත් එකතු කරනවා. ඊට පස්සේ අන්තිමටම පොල් කිරි ටිකක් දාලා මේ විදිහට ඒ ටික උයා ගන්න ඕනේ. කිරි ටික හොඳට ඉතුරුවට පස්සේ ලිප ඔෆ් කරගන්න. දැන් බබාගේ උප්පුමා එක නම් කෑමට රෙඩි. හරි, මේ ටික බබාට, ඉතුරු ටික මට. එහෙනම් වීඩියෝ එක බලුවට thank you හැමෝටම. ඔයාගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. අපි අලුත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හම්බ වෙමු. අදට ගිහින් එන්නම්. හැමෝටම සුබ සතියන්තයක්.